අද වීඩියෝ එක කතා කරමු මේ වෙනකොට තියෙන සුපිරිම text to speech tool එකක් ගැන. Just trust yourself, then you will know how to live. අද වීඩියෝ එක කතා කරන site එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ආගාව තියෙන text එකක් speech එකකට convert කරගන්න වගේම ඔයාගේ voice එක change කරන්න ඔයාලට sound effect create කරන්න AI use කරලා ඊට පස්සේ voice isolator කියලා තියෙන වෙනම tool එකක් එකකින් ඔයාලට පුළුවන් audio recording එකක තියෙන noise එක අයින් කරන්න මේ විදිහට ගොඩක් දේවල් ඔයාලට පුළුවන් අද මේ කියන site එක use කරලා free කරගන්න. මේ tool එකේ නම තමයි 11 labs කියන්නේ. ඔයාලට පුළුවන් 11labs.io කියන URL එක හරහා මේකට එන්න. ඇවිල්ලා පළවෙනිට ඔයා කරන්න ඕන log වෙන එක. log වුණාන් පස්සේ ඔයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් ආවි. ඊට පස්සේ ඔයාලට ඒකට උත්තර දුන්නාම පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ tools වගේම products මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් mainly මෙතන text to speech, voice changer, sound effects සහ voice isolator කියලා අර මම කලින් mention කරපු tool set එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මුලින්ම කතා කරලිමු text to speech tool එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී ඔයාගාව තියෙන ඕන text එකක් මෙතෙන්ට paste කරන්න, copy paste කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අදාළ text එක speech එකකට convert වෙද්දී ඊට අදාළ settings ටික තියෙනවා. උදාහරණයක් විදිහට voice එක, ඊට පස්සේ speed එක, stability එක, similarity, ඊට පස්සේ style එක ඔය විදිහට option ගොඩක් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට voice එක click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට voice ගොඩාක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට මේ voice වල පොඩි preview එකක් බලන්න පුළුවන් මෙන්න මෙතන click කරලා. Just trust yourself, then you will know how to live. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට හැම voice එකකම ඔයාලට පුළුවන් මෙතන click කරලා මේකේ පොඩි preview එකක් බලන්න. ඒ වගේම අමතක වුණා මේ මෙතන යට ඔයාලට තවත් තියෙනවා මේ site එක විසින්ම topics කියලා තෝරපු ටිකක්. ඉතින් ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ඒව use කරන්න. ඒ වගේම මෙතන තියෙන voices මදි නම් ඔයාලට පුළුවන් explore voice library කියන මෙතෙන්ට ගිහිල්ලා මේකේ තියෙන අනිත් voice උත් අවශ්‍ය නම් explore කරන්න. හරි ඊළඟට ඔයාලට තියෙන්නේ දැන් මෙතන අවශ්‍ය ටෙක්ස්ට් ටික දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් පොඩි මේ තියෙන පොඩි samples ටිකක් ඔයාලට පුළුවන් මේවා try කරලා බලන්න. උදාහරණයක් විදිහට මම මෙතනදී ලබා දෙන්නම් මෙන්න මේ narrate story කියන section එක ලබා දුන්නාම මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් එකක් automatically appear වුණා. අපි බලමු. හරි ඉතින් ඔන්න out මේක generate වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක play කරාම මේකේ output එක. In a quiet village where the sky brushes the fields in hues of gold, young Mia discovered a map leading to forgotten treasures. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අදාළ අපි දෙන preset එක අනුව ඒගොල්ලන්ගේ කතා කරන style එක වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයා දෙන text එක අනුව ඒ වගේම ඔයා දෙන preset එක අනුව ඒ කතා කරන විදිය වෙනස් කරන්න. උදාහරණයක් විදිහට අතනදී අපි podcast එකක් ගැන දුන්නා නම් ඒ අදාළ voice එක කතා කරන්නේ podcast එකට ගැලපෙන විදියට. ඉතින් ඔයාලට මම හිතනවා idea එකක් එන්නේ නැති කියලා මොකද්ද මේ කියන්නේ කියන එක ගැන. ඉතින් දැන් අපි මෙතන දුන්නේ කතාවක් speech එකකට convert කරන නිසා ඒක ඔයාලට බලා ගන්න පුළුවන් කතාවක් කියන style එකට මේක output එක ලබා දෙනවා. ඉතින් ඔයත් ඔයාගේ text එක ඔයා උදාහරණයක් විදිහට ඔයාලට ලියපු story එකක් ඔයා speech එකක් විදිහට convert කරනවා නම් ඔයාට පුළුවන් අර මම කලින් දුන්න narrate story කියන preset එක ලබා දෙන්න. එතකොට AI එක විසින් ලස්සනට ඒක text එක speech එකකට convert කරලා ඔයාට ලබා දෙවි. ඒ වගේම මතක ඇතුව මෙතන මේ credits වලට බලා ගන්න පුළුවන්. ඔයා හැමතිස්සෙම පටන් ගනිද්දී ඔයා දැන් කිසිම දෙයක් generate කරලා නැත්නම් ඔයාට 10000 credits තියෙනවා. ඊට අමතරව දැන් ඔයාට බලා ගන්න පුළුවන් එකක් create කරගමන් ඒක අඩු වෙලා තියෙනවා 9715කට. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා generate කරද්දී මේකත් බලන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක hover කරාම මෙතන කියනවා මේකේ ඔයාගේ credits කියන්නේ මේ credits යන්නේ ඔයා අදාළ දාන story එක එහෙම නැත්නම් ඔයා දාන podcast script එක වගේ වල ඒකේ length එක සහ model එක අනුව තමයි මේක වෙනස් වෙන්නේ. හරි ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් speed එක, stability එක, ඒ අදාළ ඒවා create කරන්න. ඊට අමතරව මෙතන ඔයාලට history එක බලා ගන්න පුළුවන් ඔයා create කරපු voice overs වල. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන මේ download කියන එක click කරලා download කරගන්න. හරි ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් text to speech එකේ තියෙන්නේ. තව දෙයක් තමයි මෙතන ඔයාලට අපි හිතමු මේ කියන්නේ ඔයා කතා කරන විදිය ඔයාලට හරිය නැත්නම් ඔයාලට පුළුවන් නැවතත් මෙතන regenerate කියන එක ලබා දෙන්න. ලබා දුන්නාන් පස්සේ නැවතත් මේක regenerate කරනවා වෙනත් විදියකට. ඒ උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන ඔයා මේ voice එක වෙනස් කරනවා. අපිට දැන් මෙතන තියෙන Daniel ඊට පස්සේ අපි මෙතන Alice කියන voice එක දාමු. දැම්මම පස්සේ ඔයා නැවතත් මෙතන generate speech කියන එක දීලා generate කරන්න ඕන. නැතු automatically වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මෙතන මම මේ speech එක ලබා දීලා generate කරානේ. අපි හිතමු මට තව කෑල්ලක් මේකට add කරන්න අමතක වුණා. ඒක නිසා තව කෑල්ලක් මම මේ විදිහට add කරාම නැවතත් ඔයා මේක generate කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒවා මතක තියාගන්න. හරි ඊළඟට voice changer කියන්නේ ඔයාගේ voice එක ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේ අදාළ තියෙන voice වලට change කරන්න. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් දැන් මම voice record එකක් කරන්නේ.
ඉතින් මට පුළුවන් මේ voice record එක මේකට upload කරලා මගේ voice එක මේ voice එකකට කියන්නේ මාරු කරන්න. ඉතින් මම දන්නේ සිංහල language එකට මේක තාම support ද කියලා මම try කරලා නැහැ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් try කරලා බලන්න පුළුවන්. ඔයා ඉංග්‍රීසියෙන් content create කරනවා නම් මේක අනිවාර්යෙන් වැඩ කරනවා. ඔයා සාමාන්‍ය සිංහලෙන් කරන කෙනෙක් නම් මට හරියටම කියන්න බෑ මේක වැඩ කරනවද නැද්ද කියලා. හරි ඊළඟට මම personally use කරන එක තමයි මෙන්න මේක. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙතනදී ඔයාලට කැමති sound එකක් AI වලින් create කරන්න. ඉතින් උදාහරණයක් විදියට මෙතනදී මුලින් මම මේකේ option ටික කියනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මේක loop වෙන්න ඕනද මේ අදාළ sound එක loop වෙන්න ඕනද නැද්ද? ඒ වගේම ඔයාලට මෙතන duration එක select කරන්න පුළුවන්. ඒ වගේම prompt එකේ influence එක ඔයාලට පුළුවන් මෙතනින් select කරන්න. select කරලා ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා මේ එකක් create කරන්න ඔයාලට credit 200ක් යනවා. ඉතින් ඒක නිසා එකක් මතක තියාගන්න. උදාහරණයක් විදිහට මම මෙතනදී ලබා දෙන්නම්. හරි ඔන්න ඔය විදිහට මම prompt එකක් මේ විදිහට type කරා. ඉතින් ඔයාලට පුළුවන් මේක මම අර කලින් හැම AI වීඩියෝ එකම කියන වගේ මතක ඇතුව හොඳට describe කරලා මේක ලබා දෙන්න. එහෙම ඔයා විස්තර කරන තරමට තමයි මේකේ quality එක වැඩි වෙන්නේ. ඉතින් මම දැන් මේ වීඩියෝ එක නිසා මේ විතර පොඩි sentence එකක් ලබා දුන්නා. ලබා දීලා අපි මේක generate කෙනෙක් click කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක generate වෙනවා. බලමු generate වෙලා ඉවර වෙලා කොයි විදිහටද අපේ output එක තියෙන්නේ කියලා. එතනට බලා ගන්න පුළුවන් මෙන්න මේක ක්ලික් කරාම අපි යනවා මේ විදිහට history page එකට. එතන තමයි අපිට මේ අපි generate කරන හැම එකම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට මේ විදිහට තියෙනවා examples උත් ඔයාලට අවශ්‍ය නම් try කරලා බලන්න. ඕකේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී variants 4ක් create වුණා image models වල වගේම. ඉතින් ඔයාලට මේ history එකට එන්න ඕන නැහැ. මේ මෙතනත් මේ විදිහට වැටෙනවා. ඉතින් හැම එකම 16 seconds එකෙන් තප්පර 16ක clip sound effect එකක් තමයි create කරලා තියෙන්නේ. බලමු මේක play කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට sound එක create වෙලා. හරි ඊළඟට ඔයාලට මෙතන similar effects කියන එකට ගියහම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ වෙනකොට create කරලා තියෙන CB කැටේ සමාන effects ටිකක් තියෙනවා මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඒකත් මේ විදිහට play කරලා බලලා ඔයාලට ගැලපෙන්න ඕන නම් download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන්ම sound effect එකක් create කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන කැමතිම sound effect එකක් create කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට මේ time එක මදි නම් ඔයාලට පුළුවන් මෙතන ගිහලා මේ duration එක අඩු වැඩි කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් duration එක අඩු වැඩි කරද්දී මෙතන මේ credit limit එකත් හා අඩු වැඩි වෙන උදාහරණයක් විදිහට මෙන්න විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් 30 seconds තමයි වැඩිම තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 1200ක් යනවා credits. ඉතින් ඒක නිසා මතක ඇතුව ඒවත් බලන්න අනිවාර්යෙන් ඔයා මේ settings change කරද්දි මොකද එහෙම නැති වුණොත් ඔයාලට සමහර වෙලාවට ඔයා දන්නේම නැතුව ඔයාගේ credit එක ඉවර වෙලා ඔයාලට අවශ්‍යම වැඩ ටික කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් experiment කරද්දි පුළුවන් තරම් මේ හැම තිස්සෙම මේක බලන්න ඔයා කොච්චර credits ප්‍රමාණයක් මේවට වැය වෙනවද කියලා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන explore කියන එකට ගිහිල්ලා මේගොල්ලෝ දැනටම create කරපු sounds බලලා ඒ option download කරගෙන මේ විදිහේ වැඩ වුණත් මෙතනදී කරගන්න. ඊළඟට voice isolator කියන එකට ගියාම මේකෙන් වෙන්නේ ඔයාගේ අපි හිතමු ඔයාලට හොඳ mic එකක් එහෙම නැත්නම් මේ වෙනකොට ඒ වගේම ඔයාලට video create කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේ tool එක use කරන්න. ඉතින් මෙතනදී වෙන්නේ ඔයා record කරන audio එකේ කොච්චර noise එක තිබ්බත් මේ tool එක විසින් මේ noise එක automatically අයින් කරන එක. ඉතින් උදාහරණයක් විදිහට මම මේ demo එක ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක තන demo එකක් පෙන්නනවා මේ කියන tool එකකින් වෙන දේ. Need to remove background noise from your video? Use our new voice isolator model for crystal clear audio every time. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ demo එකේ පෙන්වන විදිහට ඔයා කොච්චර background noise එක තිබ්බත් මේ කියන tool එකෙන් ඒක අයින් කරනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. ඉතින් මේ වෙනකොට මං ගාව noise තියෙන audio එකක් නැහැ නැත්නම් ඔයාලට මේක පෙන්නනවා. ඉතින් මේක නිසා ඔයාලට පුළුවන් මේක ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් මේක සතයක්වත් යන්නේ නැහැ. ඔයාලට තියෙන Google account එක ලබා දීලා log වෙලා මේ අදාළ වැඩේ කරන්න. ඉතින් ওই tool එක තමයි ඔන්න අද අරන් ආපු tool එක. ඉතින් මේකේ නම තමයි 11 Labs. ඉතින් ඔයාලට ඇවිල්ලා try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි ලේසියෙන්ම text to speech ඇතුළු තවත් මේ tools use කරන්නේ. ඉතින් මම ඊට කලින් text to speech එකක් දාලා තියෙයි. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඒකත් බලන්න පුළුවන්. මම description එකේ link එක දාලා තියන්නම්. හරි ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන වීඩියෝ එක share කරන්න. ඒ වගේම මේ විදිහේ videos තවත් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ විදිහට තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.